එයාලා ක්‍රමානුකූලව මෙම වේවැල් වලින් යම්කිසි රටාවක් මවනවා විවිම් ගෙතීම් කරනවා. ඒවා එම පුහුණුවක් නැතුව පළපුරුද්දක් නැතුව ගුරුවරයෙක් නැතුව කරන්න පුළුවන් වැඩ නෙවෙයි ඒවා. ඒ වගේම සීපත් කරනවා මේ වේවැල් නර්තනයේදී මේ මැද ඉන්න කෙනා තමයි සූර්යයා. හැබැයි වටේට යනවා 8 දෙනෙක්. ඒ කියන්නේ සඳහනක් තියෙනවා ඒ තමයි ග්‍රහයින් සමාන 9 දෙනෙක්. 9ක් ග්‍රහයින්. එතකොට මේ ගණිතමය ක්‍රමයකට අනුව තමයි මේගොල්ලෝ මේ එහා මෙහා වෙන්නේ. ඒ ගණිතමය ක්‍රමයකට හරියට අදාළ තැනින් රිංගුවේ නැත්නම් මේ වේවැල් ඔක්කොම ගැටයක් වැටෙනවා. ඇත්තටම ගැටයක් වැටෙනවා. ඒ ගැටය ලෙහා ගන්න හරිම විදිහට ගමන් කරන්න ඕනේ. මේක ගණිත ක්‍රමයක්. ඉතින් එක තැනක සඳහන් වෙනවා මෙය නර්තනය සිදු කිරීමෙන් නවග්‍රහයන් පිළිබඳව තමයි මේ අපට ගෙනහැර දක්වන්නේ කියලා. නවග්‍රහයින්ගේ ගමන් මාර්ගයේ ගමන් කිරීම මේ තුලින් विद्यमान වෙනවා කියන ස්වභාවය ආරංචිය කරුණ අපට දැක ගන්න කියවන්න ලැබිලා තියෙනවා. හැබැයි මෙතන 8 දෙනෙකුට වඩා ඉන්නවා. ඒ වගේම තමයි අපි මේ ඔබතුමා කිව්ව කාරණා ඉතාම නිවැරදි. මේ පෙරහැරේ නර්තනයේ දෙන මේ පෙරහැරේ වාදනයේ දෙන සියලුම ශිල්පීන් ගණිතය ඉතා හොඳින් ගණිතය දන්න ශිල්පීන්. මොකද ගණිතය නැත්නම් මේ කලාව කරන්න අමාරුයි. පෙර වාදනය වගේම නර්තනය වගේම ගායනය වගේම මේ සියලු දේවල් ගණිත ක්‍රමවලට අනුව තමයි හැදිලා තියෙන්නේ. දැන් අන්න අර මැද ඉන්න ශිල්පියා තමන්ගේ දක්ෂතාවයන් මනාවට කරනම් ගහනවා බිම පෙරලෙනවා මේ ආදී වශයෙන් ප්‍රේක්ෂකීන් අමන්දානන්දයට පත් කිරීම සඳහා විවිධ දේ මහන්සි වෙලා සිදු කරනවා. අන්න ඒ මොහොතේදී සාමාන්‍යයෙන් පෙරහැරවල අත්කොල සන්නාදදී මුකුත් සිද්ධ වෙනවා. අපි හැම වෙලාවෙම පුරුදු වෙලා ඉන්නවා. අපි ඔය